අපි කමිකොචි යන්නයි හදන්නේ. බස් එක ආවා. වාහනේ අතන අපි පාකින් එකේ වාහනේ අතන පාකින් එකේ දාලා කමිකොචි වලට බස් එකේ යන්න තියෙන්නේ. එතනට වාහනේ යන්න දෙන්නේ බස් එකක තමයි යන්න තියෙන්නේ. ටිකට් එක එක්කෙනෙක්ට 2800යි.はいどうぞ。ඉතින් අපි බස් එකට නැග්ගා. මෙතන තමයි වාහනේ පාක් කරේ. එතන පාකින් එකේ දාලා බස් එකට නැග්ගා. දැන් මෙතන ඉඳලා විනාඩි 20ක් වගේ බස් එක යන්න තියෙනවා. හොඳ අත්දැකීමක් වෙයි කියලා හිතෙනවා. අපි ගිහිල්ලා බලමු. මොන වගේ එක්ස්පීරියන්ස් එකද කමිකොචි වලින් ගන්න පුළුවන්. ගොඩක් තැන් තියෙනවා ලස්සන තැන්. අපි ගිහිල්ලා බලමු. දවසම අද කමිකොචි වල රැක කරන්න තමයි අපි දෙන්නම හිතන්නේ. දවසම දෙවිලා උදේ 10යි 3යි බස් එක. දැන් 10යි 3යි වෙලාව 10යි 3ට මෙතන. හොඳ වෙලාවට නේද? 10යි 3 හොඳ වෙලාවක්. ටයිම් එකක් තමයි. මොකද දැන් අපි 12ට එකට වගේ ආවම අපිට යන්න බැරුව යනවා. හරියට එන්ජොයි කරගන්න බැරුව දැන් අද දවසම තියෙනවා. හොඳයි. දවසම හොඳයි කියලා හිතනවා. ලෙට්ස් ගෝ. බස් එක පිටත් කරනවා. The next stop is Tawangdal Bus Terminal. මේ බස් ටෝ එකේදී ඒගොල්ලෝ කියනවා අනවුන්ස් කරනවා මේ තැන පබ් කරන්නේ මේ එතන විශේෂත්වය මොකක්ද මේ ටර්න් දැන් අපිට කලින් කිව්වා මේ ටර්නල් එක හදලා තියෙන්නේ කවදද කවුද එහෙම විස්තරයක්ම ඒ පාස් කරද්දී දේවල් කියනවා ඉතින් මේක හැබැයි ඒක ජපනීස් වලින් විතරයි කියන්නේ නේද ජපනීස් වලින් විතරයි කියන්නේ ඉතින් අපි ආවා දැන් බස් එකේ අන්තිම බස් ස්ටොප් එකට ආවා කමිකොචි වල හරියට විනාඩි 30ක් New Zealand. The little New Zealand in Japan. මාරක ලස්සනයි. ඉතින් අපි ආව කමිකොචි වලට මාරම ලස්සනයි ලස්සන view එකක් තියෙනවා ජපානයේ තියෙන little New Zealand ජපානයේ ඇල්ප්ස් කඳුවැටි වලින් එක කොටසක් තමයි මේ තියෙන්නේ ක්ලයිමේට් එකත් මාර සීතලයි වතුරත් නිල්ම නිල් පාටයි නිල්ම නිල් පාටයි වතුර මාර පිරිසිදුයි වතුර World Heritage එකක් හින්දා මේ පැත්ත air pollution එහෙම වෙන්න දෙන්නෙත් නැහැ. කට්ටිය මෙතනට ඇවිල්ලා ඉතින් මේ බ්‍රෙක්ෆාස්ට් එක එහෙම ගන්නවානේ. කෑම කනවා. ගොඩක් කට්ටිය ඉන්නවා. මාරම ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ කප්පා බ්‍රිජ් එක. කප්පා බ්‍රිජ් එකෙන් එහා පැත්තේ ඇල්ප්ස් කඳුවැටිය තියෙනවා. ඇල්ප්ස් කඳුවැටි වලින් මේ එක කොටසක් විතරයි. බලන්න කොච්චර ලස්සනද කියලා
තාමත් හිම තියෙනවා. තව ටිකක් අර කන්දේ මුදුන පේන්නේ නැහැ. මොකද මීදුම වගේ වලාකුළු තියෙනවා. කන්දේ මුදුන එකින්ද පේන්නේ නැහැ. තවත් ටිකක් උසයි ඔයිට වැඩිය. පේන තරමට වැඩිය. අනිත් දේ තමයි ගෝල්ඩන් වීක් එකක හින්දා ගොඩාක් ට්‍රැවලර්ස්ලා ඇවිල්ලා ඉන්නවා. ටුවරිස්ට්ලා ගොඩාක් ඇවිල්ලා ඉන්නවා. මං හිතන්නේ අපිට මේ කප්ප බ්‍රිජ් එකත් පහු කරන්න ටිකක් වෙලාවක් යයි කියලා. මොකද ගොඩාක් කට්ටිය කප්ප බ්‍රිජ් එකෙත් ඉන්න හින්දා. දෙන්නගේ ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් එකට අපි ආවද කමිකොචි. ඉතින් අපි දැන් බලන්න යන්නේ කොස්මෙටික් විලෝ එකයි මියෝජින් පොන්ඩ් එකයි බලන්න යන්නේ. දැන් මේ රූට් එකට අපි දැන් ඇතුළුනා. ඉතින් ඇතුළුනාම පොඩි දෙයක් දැක්කා. මෙතන තියෙනවා ඊයේ හවස 3ට කළු වලහෙක් හිටියයි කියලා තියෙනවා. ඉතින් පරිස්සම් වෙන්න කියලා තියෙනවා වලසුන්ගෙන්. ගිහිල්ලා බලමු ඉස්සරහට. මේක තමයි ඉස්සෙල්ලා කියපු පොන්ඩ් එක. වතුර මාර ලස්සනයි, සීතලයි, මාරම ලස්සනයි මේක. අර පැත්තෙන් ඇල්ප්ස් කඳු වැටිය පේනවා. ඔයාලට හුළඟේ සද්ද ඇහෙනවා ඇති. කොච්චර ලොකු හුළඟක් තියෙනවද කියලා. ඒ හුළඟත් එක්ක ලොකු සීතලක් තියෙනවා. ඉතින් අපේ කලෙක්ෂන් එකට ඔන්න තව එකක් එකතු වුණා. කමිකොචි රයිස් බෝල් එක. රයිස් බෝල් එක මී කව කරපු. ඉතින් කමිකොචි වල ලස්සන බලන්න තැන් තව තියෙනවා. හැබැයි අපිට අද දවසේ වෙලාව මදි. හරිම ලස්සනයි. ඔයාලත් ඇවිල්ලා බලන්න. තවත් දවසක අපිත් ඇවිල්ලා යන්න බැරි වෙච්ච මේ ඇවිදින්න බැරි වෙච්ච තැන් ටිකත් මුළු දවසක්ම යනවා මේ ඇවිදින් මේ තැන් ටික බලන්න. ඉතින් කලින් දවසේ රැ ඇවිල්ලා නැවතිලා පහුවෙනිදා මේ තැන් ටික බලන එක තමයි හොඳම දේ. ඉතින් හෙල්ප්ස් කමියුනිටි ඉස්සරහින් ඉඳලා අදට අපි සමුගන්න කියලා හිතුවා. මේ වගේ ඔව් මෙතන යන්න හිටෙන්නේ මේ දේ දිහා බලාගෙන. ඔව් මෙතන රෙස්ටොරන්ට්ස් තියෙනවා. ඒ දේවල් රෙස්ටොරන්ට්ස් වලින් කකා බිබි මෙතනට වෙලා මුළු දවසම ගත කරන්න තමයි හිතෙන්නේ. ඇවිදින්නත් නැත්නම් ගොඩක් තියෙනවා. ඒ වුණාට වෙලාව මදි. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙන්න. අදට අපි සමුගන්නවා. සයනාරා.